ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම ලිපිකරුවා නාලිකාවට ඔයාලා හැමෝම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ආවේ කලින් වීඩියෝ එකේ ඉතුරු ටික තමයි. ඒ කියන්නේ කලින් වීඩියෝ එකේ අපි කතා කරා නිවාඩු සම්බන්ධව. එතෙන්දී අපි අනියම් සහ විවේක කියන නිවාඩු දෙක පිළිබඳව තමයි කතා කරේ. ඉතින් අද ඒ කතාබහේ ඉතුරු ටික තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ විවේක නිවාඩු යටතේ අපි තවත් කොටස් කිහිපයකට මේ විවේක නිවාඩු බෙදා ගන්නවා. ඒ විවේක නිවාඩු වල ඒ කොටස් කිහිපය සම්බන්ධව සාකච්ඡා කරමු. ඉතින් මේ සාකච්ඡාවකට කලින් මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම කරනවා. එතකොට ඔයාට අපි මේ කතා කරන දේ පිළිබඳව අපි ඔයාට ලබා දෙන දැනුම පිළිබඳව රාජ්‍ය සේවයේ ඉන්න ඔයාලට නිරන්තරයෙන් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හොඳයි අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම අපේ මේ විවේක නිවාඩු ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඉකුත් නිවාඩු, ඉපැයූ නිවාඩු සහ විශ්‍රාම පූර්ව නිවාඩු කියලා. ඉකුත් නිවාඩු, ඉපැයූ නිවාඩු සහ විශ්‍රාම පූර්ව නිවාඩු කියලා කොටස් තුනකට බෙදෙනවා. අපි පසුගිය වීඩියෝ එක අපි කතා කරා අපිට විවේක නිවාඩු 24ක් වසරකට ලැබෙනවා. අන්නේ ලැබෙන නිවාඩු 24 තමයි මේ විදියට ඉකුත් නිවාඩු, ඉපැයවි නිවාඩු සහ විශ්‍රාම පූර්ව නිවාඩු ලෙස ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මේ ඉකුත් නිවාඩු පිළිබඳව කොහොමද ආයතන සංග්‍රහය අපිට කියලා තියෙන්නේ කියලා. රජයේ නිලධාරියෙකුට වර්ෂයක් පුරා ලබාගත හැකි විවේක නිවාඩු සියල්ල අවසන් වූ පසුත් තවත් ඔහුට යම්කිසි හේතුවක් නිසා නිවාඩු අවශ්‍ය නම් අන්න ඒ සඳහා තමයි මෙන්න මේ ඉකුත් නිවාඩු කියන පහසුකම ලබා දීලා තියෙන්නේ. මේ ඉකුත් නිවාඩු හඳුන්වලා දීලා තියෙන්නේ අන්න ඒ වෙනුවෙන් වසරක ලබා ගන්නට තියෙන විවේක නිවාඩු සියල්ල ලබාගත් අයින් පසුවත් ඔහුට යම්කිසි අවශ්‍යතාවයක් නිසා විවේක නිවාඩු ලබාගත යුතු නම් ඔහුට විවේක නිවාඩු ලබා දිය යුතු නම් සහ ඔහුට ලබාගත යුතු නම් අන්න ඒ සඳහා තමයි මෙන්න මේ ඉකුත් නිවාඩු හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේ ඉකුත් නිවාඩු ලබා දිය හැකි කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණා තමයි පවුලේ අයෙකු අසනීප වීම. ඒ වගේම පවුලේ අයෙකුගේ මරණය සිදුවීම. ඉන්පස්සේ ඒවත් එක්ක බැඳී පවතින දේවල් තමයි දානමය කටයුතු මේ ආදී කටයුතු සිද්ධ වෙනවා. ඒ සඳහා නිවාඩු ඉල්ලුම් කරන්න පුළුවන් මේ ඉකුත් නිවාඩු යටතේ. ඒ වගේම අනිත් එක තමයි නිලධාරියාගේ විවාහය. රාජ්‍ය නිලධාරියෙකු විවාහය වෙනවා නම් අන්න ඒ සඳහාත් ඔහුගේ එතකොට විවාහ වෙන විට ඔහු විවේක නිවාඩු සියල්ල ලබාගෙන තිබුණත් ඉකුත් නිවාඩු යටතේ ඔහුට නිවාඩු ලබා දීමේ හැකියාවක් තියෙනවා ඔහුගේ විවාහය සම්බන්ධයෙන්. ඒ වගේම රාජ්‍ය නිලධාරියෙකුගේ නිවසේ කෙනෙකුට බෝවන රෝගයක් වැළඳී තිබෙනවා නම් අන්න ඒ අවස්ථාවකදීත් මේ ඉකුත් නිවාඩු ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරියෙකුට ඒ කියන්නේ රාජකාරීට සම්බන්ධ දෙයකට නෙවෙයි වෙනත් දෙයකට ඌට නඩුකටයුත්තක් සඳහා උසාවියේ පෙනී සිටීමට අවශ්‍ය වෙනවා නම් ඒ කියන්නේ රජයේ නිලධාරියෙකු ඔහුගේ රාජකාරීම දෙයක් නිසා නේ ඔහුගේ වෙනත් පෞද්ගලික දෙයක් නිසා සිතා සිටිට උසාවියේ පෙනී සිටීමට අවශ්‍ය වෙනවා නම් අන්නේ සඳහා ඉකුත් නිවාඩු ලබා දීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි රාජ්‍ය නිලධාරියා අසනීප වෙනවා නම් ඒ අසනීපයක් වෙනුවෙනුත් ඉකුත් නිවාඩු ලබා දීමට කටයුතු කරනවා ආයතනය. ඉතින් මේ විදිහට ගත්තම මෙන්න මේ කරුණු 7ක් යටතේ ඉකුත් නිවාඩු ලබා දීමේ හැකියාව ආයතන සංග්‍රහයෙන් පෙන්වා දීලා තිබෙනවා. හැබැයි මෙන්න මේ 7ත් අපි කොටස් දෙකකට ගන්නවා. මේ කොටස් දෙකකට අරගෙන තමයි නිවාඩු ලබා දීම සිදු කරන්නේ. එක කොටසක් තමයි වෛද්‍ය හේතුන් මත ලබා දිය යුතු නිවාඩු. ඒක එකක්. අනිත් එක තමයි වෛද්‍ය හේතුන් නොවන කරුණු මත ලබා ගන්නා ඉකුත් නිවාඩු. මෙන්න මේ කොටස් දෙකේදී දෙවිදියකට තමයි ඉකුත් නිවාඩු ලබා දීම සිදු කරන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම වෛද්‍ය හේතුන් මත ඉකුත් නිවාඩු ලබා ගැනීමේදී කොහොමද කටයුතු කරන්න කියලා. වෛද්‍ය හේතුන් මත කියලා ගියවම අපිට අර කරුණු 7න් ගන්න පුළුවන් නේද? පවුලේ අයෙකු අසනීප වීම සම්බන්ධව ඊට පස්සේ නිලධාරියාගේ නිවසේ අයෙකුට බෝවන රෝගයක් වැළඳීම සම්බන්ධව ඒ වගේම නිලධාරියා අසනීප වීම මෙන්න මේ වගේ කරුණු ටික ගන්න පුළුවන් වෛද්‍ය හේතුන් මත ඉකුත් නිවාඩු ලබා දීම. ඉතින්
මෙන්න මේ ඉක්ුත් නිවාඩු ලබා දීමේදී දැන් නිලධාරියාගේ මේ අවුරුද්දේ තියෙන විවේක නිවාඩු ඉවරයි. හැබැයි වෛද්‍ය හේතුවක් මත ඔහු ඉක්ුත් නිවාඩු ඉල්ලුම් කරනවා නම් ඔහු හැබැයි පහුගිය අවුරුදු දෙකක විවේක නිවාඩු ඉතිරි කරගෙන ඉන්න ඕන. අන්නේ ඉතිරි කරගත්තු විවේක නිවාඩු තියෙනවා නම් පහුගිය අවුරුදු දෙකක අන්නේ නිවාඩු ඉක්ුත් නිවාඩු විදියට එම නිලධාරියාට ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම ඒ පහුගිය අවුරුදු දෙකේ නිවාඩුත් මදි නම් ඔහු ඊට කලින් අවුරුදු දෙකක ඉතිරි කරගත්තු විවේක නිවාඩු තියෙනවා නම් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පිට ඒ නිවාඩුත් ඉක්ුත් නිවාඩු විදියට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ආයතන සංග්‍රහයටදී. ඉතින් මේක දෙන්නේ වෛද්‍ය හේතුන් මත ඉක්ුත් නිවාඩු ඉල්ලුම් කරන අයට තමයි. එහෙම කරොත් තමන්ගේ පහුගිය අවුරුදු දෙකක විවේක නිවාඩු ඉතුරු වෙලා තියෙනවා නම් ඒක ඉක්ුත් නිවාඩු විදියට ගන්න පුළුවන්. ඒ ටිකත් මදි නම් තවත් ඕනෑම වසර දෙකක ඉතිරි කරගත් විවේක නිවාඩු තියෙනවා නම් අන්න ඒවත් ඉක්ුත් නිවාඩු විදියට ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව රාජ්‍ය නිලධාරියෙකුට එක් වර්ෂයක් තුල ඉක්ුත් නිවාඩු 96ක් ලබා දීමට පුළුවන් උපරිමය. හැබැයි ඔහු විවේක නිවාඩු ඉතුරු කරගෙන තියෙන්න ඕන පසුගිය වර්ෂවල. එහෙම නැති වුණොත් ඉක්ුත් නිවාඩු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. තමන්ගේ මේ වර්ෂයේ විවේක නිවාඩු ඉවරුණාට කලින් වර්ෂවල විවේක නිවාඩු ඉතුරු කරගෙන තියෙනවා නම් තමයි මේ ඉක්ුත් නිවාඩු ලබා දීම සිදු කරන්නේ. ඉතින් සතියේ දින 7ම වැඩ කරන රාජ්‍ය නිලධාරියෙකුට නම් 96ක් නෙවෙයි 112ක් ලබා දෙනවා ඉක්ුත් නිවාඩු. ඒකත් මතක තබා ගන්න. 96ක් ලබා දෙන්නේ සාමාන්‍යයෙන් සෙනසුරාදා රජයේ නිවාඩු දිනවල නැතුව සාමාන්‍ය වැඩ කරන දිනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට. ඒ වගේම දින 7ම සේවය කරන නිලධාරීන්ට ඉක්ුත් නිවාඩු 112ක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. එතකොට වෛද්‍ය හේතුන් නොවන කාරණා මත ඉක්ුත් නිවාඩු ඉල්ලුම් කරනවා නම් අන්නේ නිලධාරීන්ට සාමාන්‍යයෙන් අර කලින් වෛද්‍ය හේතු මත ක්‍රමයට නෙවෙයි. එතකොට ඔවුන්ට ඉක්ුත් නිවාඩු ලබා දෙන්නේ පසුගිය වසර දෙකක ඔහු විසින් ඉතිරි කරගත් විවේක නිවාඩු වලට පමණයි. එතකොට උපරිමය 48ක් හම්බ වෙනවා. ඒ වගේම සතියේ දින 7ම සේවය කරන නිලධාරියෙකුට නම් 56ක් උපරිමය ඉක්ුත් නිවාඩු ලබා ගන්න පුළුවන්. හැබැයි මේ සියල්ලටම ඔබ විවේක නිවාඩු ඉතිරි කරගෙන තියෙන්න ඕන පසුගිය වසර දෙකක. අපි ඊළඟ නිවාඩු වර්ගයට යමු ඉපයූ නිවාඩු වලට. ඉතින් මේ ඉපයූ නිවාඩු ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ වැටුප් රහිත නිවාඩු සඳහා පමණයි. එතකොට යම්කිසි නිලධාරියෙක් මෙරට හෝ මෙරටින් පිට වැටුප් රහිතව නිවාඩු ලබා සිටිනවා නම් අන්නේ ලබා සිටින නිවාඩු ප්‍රමාණයට හෝ ඉන් කොටසක් වෙනුවෙන් මේ ඉපයූ නිවාඩු ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ ලබා දීමේ හැකියාව කොහොමද කියලා අපි සාකච්ඡා කරමු කොහොමද ලබා දෙන්නේ කියලා. මේ ඉපයූ නිවාඩු ලබා දෙන්නේ අධ්‍යයන කටයුතු සඳහා පමණයි. රැකියාවන් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා සිටිනවා නම් ඒ සඳහා ඉපයූ නිවාඩු ලබා දෙන්නේ නැහැ. එතකොට ඉපයූ නිවාඩු ඉල්ලුම් කරන්නත් පුළුවන් ඇත්තටම අධ්‍යයන කටයුතු සඳහා වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරියෙකුට තමයි. නැත්නම් අපි විදේශ රටකට ගිහිල්ලා තියෙනවා නම් රැකියාවකට වැටුප් රහිත නිවාඩු ඉල්ලුම් කරලා එතකොට ඒ සඳහා අපිට ඉපයූ නිවාඩු නැවත ඉල්ලුම් කරන්න හැකියාවක් නැහැ. අපි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වෙලා ඉන්නවා නම් අන්න එහෙනම් අපිට ඉපයූ නිවාඩු සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් රාජ්‍ය නිලධාරියෙකුට මෙන්න මේ ඉපයූ නිවාඩු වශයෙන් ලබාගත හැකි වෙන්නේ ඔහු විසින් පවත්නා වර්ෂයේදී ඉතිරි කරගත් විවේක නිවාඩු තිබෙනම් ඒවා ඊට පස්සේ කලින් වර්ෂයේ ඔහු විසින් ඉතිරි කරගත් විවේක නිවාඩු තිබෙනම් ඒව සහ වෙනත් ඕනෑම අනුගාමී වර්ෂ දෙකක ඉතිරි කරගත් විවේක නිවාඩු තමයි ඉපයූ නිවාඩු විදියට නිලධාරියෙක් සඳහා ලබා දිය හැකි වෙන්නේ. ඉපයූ නිවාඩු වල කතන්දරය මේ විදියට ඉවර වෙද්දී අපි යනවා ඊට පස්සේ විශ්‍රාම පූර්ව නිවාඩු වලට. ඉතින් විශ්‍රාම පූර්ව නිවාඩු කියන්නේ අපි විශ්‍රාම යන්න පෙර අපිට පුළුවන් නිවාඩු ලබා ගන්න කලින්ම ඒ කියන්නේ අපි මේ වර්ෂේ පවත්නාව අපි මේ අවුරුද්ද නම් විශ්‍රාම යන්නේ. ඒතර මේ අවුරුද්දේ අපි ඉතුරු කරගෙන ඉන්නව නම් විවේක නිවාඩු යම්කිසි ප්‍රමාණයක් ඒ ප්‍රමාණයත් තමන්ගේ සේවා කාලය තුල ඕනෑම වර්ෂ දෙකක ඔහු විසින් ඉතුරු කරගෙන තියෙන විවේක නිවාඩු තියෙනවා නම් අන්න ඒ ටික අපිට ලබා ගන්න පුළුවන් විශ්‍රාම පූර්ව නිවාඩු විදියට.
ඉතින් විශ්‍රාම පූර්ව නිවාඩු විදිහට අපි ලබා ගන්න පුළුවන් යන්නේ මේ විදිහට තමයි සේවා කාලය ඇතුළත ඕනෑම වර්ෂ දෙකක ඉතිරි කරගෙන තියෙන විවේක නිවාඩු වාට ලබා ගන්න පුළුවන් විශ්‍රාම පූර්ව නිවාඩු විදිහට. ඒ වගේම මේ වර්ෂේ විශ්‍රාම යන වර්ෂයේත් ඉතුරු කරගෙන තියෙනවා නම් විවේක නිවාඩු යම්කිසි ප්‍රමාණයක් ඒ ටිකත් ලබා ගන්න පුළුවන්. මේ විදිහට ඒ දෙකම හෝ දෙකෙන් එකක් හෝ විශ්‍රාම පූර්ව නිවාඩු විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා රාජ්‍ය නිලධාරියෙකුට. ඉතින් ඔන්නෝ විදිහට තමයි අද දවසේ කතාව ඉවර වෙන්නේ. අපි කලින් කතා කරපු අර අනියම් විවේක නිවාඩු දෙක අතරින් මේ විවේක නිවාඩු කියන එක තමයි වෙනමම අපි මේ නැවතත් බෙදුම් කරලා ගත්තේ. ඉතින් අපි කතා කරා ඉක්ුත් නිවාඩු, ඉපැයු නිවාඩු සහ විශ්‍රාම පූර්ව නිවාඩු කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඒ නිවාඩු තුනත් අවසන් කරනවා අද දවසේ වීඩියෝ එකෙන්. ඉතින් තවත් කතා කළ යුතු නිවාඩු වර්ගයක් තමයි ප්‍රසූත නිවාඩු. අපි මේ පිළිබඳව කලිනුත් කතා බහ කරලා තියෙනවා අපේ නාලිකාව ඔස්සේ වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඉදිරියේදී වීඩියෝ එකක් එක්ක අපි එකතු වෙමු. ඉතින් අදට අපේ වීඩියෝ එක නිමා කරනවා. ඉතින් යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති මෙන්න මේ විවේක නිවාඩු කොහොමද අපි ඉක්ුත් නිවාඩු, ඉපැය නිවාඩු සහ විශ්‍රාම පූර්ව නිවාඩු කියන කොටස් තුනට යොදා ගන්න කියන එක. ඉතින් හොඳයි නැවතත් දවසක හමු වෙමු තවත් වාට වැදගත් වීඩියෝ එකකින්. එතෙක් ගිහිල්ලෙන්නම්. හැමදාමත් කියනවා වගේ channel එක තාම subscribe කරලා නැත්නම් ලිපිකරුවා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. පල්ලෙහා තියෙන bell icon එකත් all ring කරලා තියාගන්න. එතකොට ඔයාට මගේ වීඩියෝ එකක් අප්ලෝඩ් වුන් සනින් බලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් ගිහිල්ලෙන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.